ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ළමයින්ට ටිකක් සංකීර්ණයි කියලා හිතන සෞඛ්‍ය කාරණා ගැන. ඔව්. විශේෂයෙන්ම දෙවනි වර්ගයේ දියවැඩියාව. ඒ කියන්නේ T2D වගේ දේවල් ගැන. හැබැයි යාළව බය කරන්නේ නැතුව උනන්දු කරන විදිහට කතා කරන්නේ කොහොමද කියලා බලන්න. ඒකට නියම මූලාශ්‍රයක් තියෙනව නේද අද? ඔව් අපි පාවිච්චි කරන්නේ Children for Health ආයතනයේ ගුවන්වර ළමයි ගුරුවරු වෘත්තිකයෝ එකතු වෙලා හදපු පොතක් My Hero කියලා. පොතකුයි ඒකට අදාළ අත්පොතකුයි. ඇත්තටම ඒක හොඳ උත්සාහයක්. මොකද මේකේ මූලික අරමුණ වෙන්නේ අවුරුදු 10 14 වගේ දරුවන්ට T2D එතකොට පූර්ව දියවැඩියා තත්වයන් ගැන කියලා දෙන එක. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න පුරුදු වලට යාලව පොළඹවන එක. මොකද අපි වැඩිහිටියන්ගේ ලෙඩක් කියලා හිතුවට දැන් ළමයි අතරත් මේ තත්ත්ව දකින්න ලැබෙනව වැඩියෙන්. ඒක ඇත්ත. කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නව නේද? හැරි සහ ක්වීනි. ඔව්. හැරිගේ තාත්තට T2D තියෙනවා. හැරිටත් අර පූර්ව දියවැඩියා කියලා හොයා ගන්නවා. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා ජීවන රටාව වෙනස් කරන්න ටිකක් බයයි වගේ. අන්න ඒක තමයි. ඒක තමයි මේ කතාවේ හරිව වැදගත් නිරීක්ෂණයක් වෙන්නේ. මොකද අර අවුරුදු 10 14 කියන්නේ දන්නවනේ අනන්‍යතාවය හැදෙන කාලේ. යාළුවන්ගේ බලපෑම හුඟක් තියෙනවා. හරියටම සමවයසේ කට්ටිය කියන දේ හරි වැදගත්. ඉතින් හැරි කියන්නේ මාස්ටර් වීඩියෝ ගේම්ස් කෙනෙක්. එයා බය වෙනවා අර වීඩියෝ ගේම්ස්, අයිස්ක්‍රීම් වගේ එයා කැමති දේවල් අතෑරියම අර එයාගේ අනන්‍යතාවය, ජනප්‍රියත්වය, යාළුවෝ ඔක්කොම නැති වෙයි කියලා. හරි හරි. ඒ කියන්නේ ඒ බය තමයි ඇත්තටම අර සෞඛ්‍ය තීරණයක් ගන්න තියෙන ලොකුම බාධා වෙලා තියෙන්නේ. ඔව් ඒ බය. ඒ කියන්නේ මේ පුරුදු වෙනස් කරන එක කියන්නේ නිකම්ම කෑම පාලනය කරන එකක්වත් ව්‍යායාම කරන එකක්වත් නෙවෙයි. නෑ. ඒක ළමෙක්ගේ අනන්‍යතාවයට සමාජ පිළිගැනීමට කෙලින්ම සම්බන්ධයි. අනිවාර්යෙන්ම. එතකොට අර ක්වීනි එයා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ක්වීනි කියන්නේ ටිකක් වෙනස් චරිතයක්. එයා හරි ප්‍රශ්න අහන හොයලා බලන කෙනෙක්. සමහර විට ඒ නිසා ටිකක් කොන් වෙලාත් ඇති. ඒත් එයා ඇත්ත හොයනවා. එයා හැරිට ඇවිත් දේශනා කරන්නේ නෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. එහෙම නෙවෙයි. නෑ එයා හැරිට අහුම්කම් දෙනවා. එයාගේ ප්‍රශ්නේ තේරුම් ගන්නවා. අර අයිස්ක්‍රීම් කතාව ගත්තොත් එයා අයිස්ක්‍රීම් වෙනුවට තෝරගන්නේ ෆ්‍රෝසන් යෝගර්ට්. ඒ කියන්නේ ෆ්‍රෝසන් යෝගර්ට්. ඔව් අයිස්ක්‍රීම් වගේ රසට ඒත් සීනි මේදේ අඩු දෙයක්. එතකොට එයා කෙලින්ම කියන්නේ නැතුව හැරිට පෙන්නනවා. වෙනස් වීම එච්චර බය වෙන දෙයක් නෙවෙයි කියලා. විකල්ප තියෙනවා කියන එක වගේ නේද? ඔව් ඒක තමයි. විකල්ප තියෙනවා. අමාරු නෑ කියලා. ඒ වගේම අර හැරි එයාගේ තාත්තා එක්ක කතා කරන කොටසකුත් තියෙනවනේ. ඒකත් හරිම සංවේදී. ඔව්. අර ඔයා මගේ වීරයා වගේ කියන තැන. ඊට පස්සේ තාත්තා කියනවා ඔයා කරන දේවල් නෙවෙයි ඔයා කියන්නේ කවුද කියන එක තීරණය කරන්න කියලා. ඒක හරිම වැදගත් පණිවිඩයක් නේද? ඔව්. ඒ කියන්නේ දරුවාගේ වටිනාකම එයාගේ ක්‍රියා මතම රැඳෙන්නේ නැහැ කියන එක. හරියටම. ඒක අර පුරුදු වෙනස් කරනකොට එන අනන්‍යතා ප්‍රශ්නෙට හොඳ උත්තරයක් වගේ. අනිවාර්යයෙන්ම. මොකද පුරුදු වෙනස් කරන්න කියනකොට දරුවාගේ ආත්මාභිමානයට හානියක් වෙන්න බෑ. ඒක රැකෙන්න ඕනේ. ඒ වගේම තමයි කටාවේ තැන් වල අර සකසු ආහාර. ඔව්. අර ක්ෂණික නූඩල්ස්, සොසේජස් වගේ දේවල්, සීනි වැඩි බීම වර්ග ඒවේ අහිත කර බව. අනික් පැත්තෙන් නැවුම් එළවලු, පළතුරු, වතුර වගේ දේවල් වැදගත්කම. ඒවා හරි සරලව කියලා දෙනවා. ඒ වගේම T2D වල බලපාම ගැනත් කියනවා. හැබැයි වැදගත්ම දේ අර පූර්වදිය වැඩියා තත්ත්වය ආපහු හරවන්න පුළුවන් කියන එකත් කියනෝ නේද? ඔව්. ඒක අවධාරණය කරනවා. ඒක බලාපොරොත්තුවක් දෙනවා. ඉතින් කතාවෙන් දෙන මේ පණිවිඩ ඒවා ජීවිතේට එකතු කරගන්න තමයි අර ක්‍රියාකාරකම අත්පත තියෙන්නේ. ඔව්. නිකම්ම ප්‍රශ්න අහනවට වඩා මොනවද ඒකේ තියෙන විශේෂ දේවල්? ඒකේ තියෙන්නේ නිකම්ම ප්‍රශ්නෝත්තර විතරක් නෙවෙයි, හරිම ප්‍රායෝගික ක්‍රියාකාරකම්. උදාහරණයක් විදිහට අර බ්ලයින්ඩ් ටේස්ටිං ඇස් බෙන්දලා කෑම රස බලන එක. ඒකෙන් වෙන්නේ කෑම ගැන ඔළුවේ තියෙන අර කලින් හදාගත්තු අදහස් අයින් කරලා අලුත් දේවල්, සෞඛ්‍ය සම්පන්න දේවල් රස බලන්න පොළඹවන එක. හරිම රසවත් අදහසක්. ඔව්. එතකොට T2D ගැන කරුණු 10ක් හොයලා අනිත් අයට කියලා දෙන එක. Let's move කියලා ශාරීරික ක්‍රියාකාරකම්. මේ හැම දෙයකින්ම වෙන්නේ අර සෞඛ්‍ය පණිවිඩය නිකන් අහගෙන ඉන්නේ නැතුව සක්‍රියව අත්විඳින්න සලස්වන එක. මට හිතෙන වැදගත්ම දෙයක් තමයි අර අත්පතේ විශේෂයම කියලා තියනවා
බර අඩු කරගන්න එක ගැන නෙවෙයි සෞඛ්‍ය සම්පන්න පුරුදු ගැන අවධානය යොමු කරන්න කියලා. ඕ ඒක ඊටාම වැදගත්. ඒ වගේම අර කිසිම විදිහකින් බරපතලම් කරගෙන ලැජ්ජ කරන්න එපා කියන එක. No weight shaming. අනිවාර්යෙන්ම. ඒක ළමයින්ගේ මානසික සෞඛ්‍යයට හරිම වැදගත්. ඒ වගේම තමයි මේ සෞඛ්‍ය පුරුදු දිගටම කරගෙන යන්න ඒක උදව්වක් වෙන්නේ. අර ශ්‍රණාත්මක හැඟීම් නැතුව ධනාත්මකව සෞඛ්‍ය ගැන හිතන්න පුළුවන් වෙනවා. එතකොට සමස්තයක් විදිහට ගත්තම My Hero කියන්නේ මේ T2D වැලක්වීම වගේ ටිකක් බරපතල මාතෘකාවක් හරිම ළඟන්නා විදිහට ළමයින්ක සමීප චරිත කතාවක් ක්‍රියාකාරකම් හරහා අර අනන්‍යතාවයේ සමාජ බලපෑම් වගේ සංවේදී කාරණාත් අමතක නොකර ඔව් ඒවත් සලකලා බලලා ඉදිරිපත් කරන හරිම සාර්ථක උත්සාහයක් කියලා කියන්න පුළුවන්. ඒකත්. එනවා අපි මේ කතා බහ ඉදිරිය කරන්න කලින් අර ආත්පතේ තිබ්බ තව උදාහරණයක් ගැන පොඩ්ඩක් හිතමුද? දුම්පානය ගැන. ඒක මතකයි. ඒකෙන් කියුනේ කෙනෙක් දුම්පානියට යොමු වෙන්නේ සමහර විට ඒක සෞඛ්‍ය අවධානම දැනම වෙන්න පුළුවන්. හරි. ඒත් හේතුව වෙන්න පුළුවන් අර සමාජීය කාරණාව. අර කණ්ඩායමකට අයිති වෙන්න තියෙන ඕනෙකම. අර කූල් පෙරම ගන්න වගේ දේවල් නේද? ඔව් ඒ වගේ දේවල්. ඒක තමයි. එනම් අපි අන්තිම සිතුවිල්ල විදිහට අපි මේක අහමු. යම් අහිතකර පුරුද්දක් තියෙනවා නම් ඒක සෞඛ්‍ය ප්‍රතිපාක ගැන විතරක් කතා කර ඉන්නට වඩා ඒ පුරුද්දට යටින් තියෙන හේතුව අර සමාජීය හෝ මානසික අවශ්‍යතාවය. ඒ කියන්නේ අර කණ්ඩායමකට අයිති වෙන්න පිළිගැනීම ලබන තියෙන උවමනාව වගේ. ඔව්. ඒ අවශ්‍යතා තේරුම් අරගෙන ඒවට වෙනස් සෞඛ්‍ය සම්පන්න විකල්ප මාර්ග පෙන්වලා දෙන එක. ඒක ඇත්තකම චර්යාව වෙනස් කරන තවත් බලගත් විදියක් වෙන්න බැරිද? ඒක ඇත්තම හිතන්න වටින දෙයක් ප්‍රතිඵලයට විතරක් නෙවෙයි හේතුවටත් ඇහුම්කන් දීම. ඔව්. ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරමින් අපි අදට සමුගන්නවා. ආයුබෝවන්.